සෑම වසරකම මිලියන ටොන් ගණනක් ප්ලාස්ටික් මිනිස් ක්‍රියාකාරකම් වලින් අපද්‍රව්‍ය විදියට ගොඩබිමට ගංගා ඇලදොලවලට මුහුදට එකතු වෙනවා. හිතලා බලන්න මේ ප්‍රශ්නයට විසඳුමක් ස්වභාව ධර්මය විසින්ම දෙන්න පුළුවන් වුණොත් කොහොමද? අපිට බැක්ටීරියා එකක් රීප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් නම් මේ ප්ලාස්ටික් කන්න පුළුවන් විදියට ඊට පස්සේ ඒවා අපිට හානිදායක නැති සංඝටක විදියට පරිවර්තනය කරගන්න පුළුවන් වුණා. එහෙමත් නැත්නම් හානිදායක ප්ලාස්ටික් අපිට ප්‍රයෝජනවත් වෙනත් ද්‍රව්‍යයක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවද? මේ ප්ලාස්ටික් බෝතල් මේ දිරාපත් වෙන්නේ නැති පොලිතින් මේවා හැම තැනම මේවා ස්වභාවිකව දිරාපත් වෙන්න අවුරුදු 100 ගාණක් යනවා. දැන් මේ විද්‍යා පරීක්ෂණ වලින් පැහැදිලි වන විදිහට මේ මයික්‍රෝප්ලාස්ටික් කියන ඒවා අපි කන මාළු වල අපි බොන වතුර වල එහෙමත් නැත්තම් අන්තිමට අපේ ඇඟ ඇතුලේ එකතු වෙනවා. ඊට පස්සේ අපිට කල්යද්දි ලෙඩ හැදෙනවා. හරි. දැන් මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු වෙන ප්‍රශ්නෙට පිළියමක් විදියට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රමවේද තියෙනවා. හැබැයි මේ සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් විතරක්ම මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න අමාරු වෙලා තියෙනවා. මෙන්න මෙතනදි තමා නූතන ජෛව තාක්ෂණ ක්‍රමවල වැදගත්කම මතුවෙන්නේ. දැන් හිතලා බලන්න මේ ස්වභාවිකව දිරාපත් වෙනකම් අවුරුදු 100 ගාණක් බලන් ඉන්නවට වඩා අපිට පුළුවන් නම් මේ චානි ඉංජිනේරු කරපු බැක්ටීරියාවක් භාවිතා කරලා මේ වැඩේ කරගන්න අපිට පුළුවන් ඉතාම කාර්යක්ෂමව මේ ප්ලාස්ටික් දිරාපත් කරගන්න. දෙදස් 16 වසරේදී මේ ජපානයේ පරීක්ෂණ කණ්ඩායමක් හොයාගෙන තියෙනවා ඉඩියොනෙල්ලා සැකයිඑන්සිස් කියලා බැක්ටීරියා ප්‍රභේදයක් පෙටේස් කියලා එන්සයිම් එකක් නිපදවන. මේ පෙටේස් කියන එන්සයිම් එකට පුළුවන් පොලි එටිලින් ටෙරප්තලේට් කියන එහෙම නැත්නම් පෙට් කියන ප්ලාස්ටික් ප්‍රභේදය බිඳ දමන්න. මේ පෙට් කියන ප්ලාස්ටික් ප්‍රභේදයෙන් තමා අපේ වතුර බෝතල් හදලා තියෙන්නේ. ඉතින් මේ සොයා ගැනීමේ ඉඳලා සින්තටික් බයොලොජිස්ලා මේ එන්සයිම් එක වැඩි දියුණු කරගෙන ගිහින් තියෙනවා ඒකේ ප්ලාස්ටික් බිඳ දැමීමේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. මෙන්න මෙතන ඉඳන් තමා ජීවය නැවත නිර්මාණය කරන සින්තටික් බයොලොජි සම්බන්ධ ක්‍රමවේද වැදගත් වෙන්නේ. අපිට පුළුවන් මේ පෙටේ සහ ඊට සමාන වෙනත් එන්සයිම් ඊට වඩා ඉක්මනින් වැවෙන ඉන්ඩස්ට්‍රියලි වැදගත් වන ඊකෝලයි සහ බැසිලස් වගේ බැක්ටීරියා පාවිච්චි කරලා ඒවා ප්ලාස්ටික් බිඳරමන එහෙනම් නැත්නම් ප්ලාස්ටික් කන බයෝ ෆැක්ටරිස් බවට පත් කරගන්න. මේ සින්තටික් බයොලොජි කියන්නේ ස්වභාවිකව පවතින එන්සයිම් එහෙම නැත්නම් ප්‍රෝටීන් වලට පමණක්ම සීමා වෙච්ච විශේෂ ශේෂ්ත්‍රයක් නෙමෙයි. දැන් මේ ශේෂ්ත්‍රයේ නියැලිලා ඉන්න පරීක්ෂකවරු උත්සාහ කරනවා මේ බැක්ටීරියා සෛල රීප්‍රෝග්‍රෑම් කරලා බැක්ටීරියා වලට නැති ලක්ෂණයක් විදිහට බැක්ටීරියා වලට ජීන් සර්කිට්ස් කියලා කම්පෝනන්ට් එකක් හඳුන්වලා දීලා එයාලට ඉතා පහසුවෙන් ප්ලාස්ටික් ද්‍රව්‍ය ඕන වෙලාවට අඳුරගෙන ඒ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තිබෙන අවස්ථාවලදී විතර මේ අදාළ බැක්ටීරියාවේ එන්සයිම් ක්‍රියාත්මක කරවලා ඒ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් අපට අවශ්‍ය වෙනත් විදිහේ ප්‍රොඩක්ට් එකක් හදලා දෙන විදිහට බැක්ටීරියාව වෙනස් කරගන්න. හරියට මේ ජෛව ඉන්ධන වගේ එහෙම නැත්නම් පරිසර හිතකාමී අමුද්‍රව්‍යයක් වගේ දේවල් නිෂ්පාදනය කරගන්න. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යයනය කටයුතු කරන සමහර පරීක්ෂණ කණ්ඩායම් උත්සාහ කරනවා මේ ක්‍රිස්ප වගේ තාක්ෂණයන් පාවිච්චි කරලා මෙම ජෛව පරිපත
එහෙමත් නැත්තම් ජීන් සර්කිට්ස් විශ්ලේෂණය කරන්න. තැන් එතකොට මේකෙන් අපිට පුළුවන් වෙනවා මේ බැක්ටීරියාව අපි අලුතෙන් නිර්මාණය කරපු බැක්ටීරියාව අපිට ඕනි විදියට කන්ට්‍රෝල් කරගන්න අවශ්‍ය විදියට හදාගන්න. මේ වෙනකොට මේ චීනය එංගලන්තය ඇමරිකාව වගේ රටවල් අතර විශාල තරගයක් ඇතිවෙලා තියෙනවා මහා පරිමාණයෙන් ප්ලාස්ටික් බිඳනමිය හැකි ජෛව බලාගාර නිර්මාණය කරන්න. මේ අතරේ මේ නව කුටා ව්‍යාපාර බිහි වෙලා තියෙනවා මේ ජාන ඉංජිනේරු විද්‍යාව භාවිතා කරලා හදන නව බැක්ටීරියාවන් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රී කරන කර්මාන්ත ශාලාවට උදාගන්න හැටි අත්හදා බලන්න. එහෙමත් නැත්නම් මේ සාගර මත පාවෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන උපාංගවලට යොදාගන්න. ඒ විතරක් නෙවේ සමහර විද්‍යාඥයන් උත්සාහ කරනවා මේ ඉන්සයිම කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ලද ප්‍රෝටීන් හා අනුබද්ධ කරලා මේ එන්සයිම වලට ප්ලාස්ටික් බිඳ දැමීමේ තියෙන හැකියාව කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරගන්න. අපි ලංකාවේ මේ පරීක්ෂණ දැනට ප්‍රාථමික මට්ටමින් කරගෙන ගියත් කුඩා ශේෂ්ත්‍ර පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙනවා අනාගතයේදී මේ ජාන ප්‍රතිසංස්කරණය කරන ලද බැක්ටීරියාවන් ඉතාම කාර්යක්ෂමව අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට පරිසරයට අහිතකර රසායනික ක්‍රමවේද වෙනුවට යොදාගන්න පුළුවන් කියන කරුණ. හරි දැන් කොහොමද මේක ශ්‍රී ලංකාවට ඇබගත්වෙන්නේ. දැන් මේ දූපත් රාජ්‍යයක් විදියට ශ්‍රී ලංකාව අපි විශාල වශයෙන් මුහුණ දෙනවා මේ මුහුද ආශ්‍රිත ප්ලාස්ටික් කළමනාකරණය කියන ගැටලුවට. දැන් හිතල බලන්න අපේ මේ විශ්වවිද්‍යාල පද්ධතිය සහ අපේ මේ ජෛව තාක්ෂණය පිළිබඳ බිහිවෙලා තියෙන කම්පැනිස් එකතු වෙලා මේ ජාන වෙනස් කරලා හදපු බැක්ටීරියා එම නැත්තම් මේ ප්ලාස්ටික් ඉක්මනින් කන්න පිළුවන් විදියට ජාන තාක්ෂණයෙන් නිර්මාණය කරපු බැක්ටීරියා මේ රීසයිකලින් ෆැක්ටරීස් වලට එම නැත්තම් මේ හවිත උයන්වලට භාවිතා කරොත් අපිට ගොඩා මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. දැන් මේකෙන් පුළුවන් වනවා මේ ප්ලාස්ටික් නිසා සිදුවෙන පරිසර දූෂණය අවම කරගන්න. ඒ වගේම තමා මේ මුහුදු ජීවීන් ආරක්ෂා කරගන්න. ඒ විතරක් නෙමෙයි පරිසර හිතකාමී ව්‍යාපාර බිහි කරලා නව රැකියා අවස්ථා බිහි කරගන්නත් පුළුවන්. මේ ජාන තාක්ෂණයෙන් නිමවෙන ප්ලාස්ටික් බිඳ දමන බැක්ටීරියාවන් සින්තටික් බාලජි නම් වූ විශේෂේත්‍රයේ වටිනාකම කියාපානවා. සින්තටික් ජීවවිද්‍යාවට පුළුවන් අපට වැළඳෙන ලෙඩ රෝගවලින් සහනයක් ලබාගන්න. මුළු ලෝකයම සුවපත් කරන්න. මේ ක්‍රියාවලිය බැඳී පවතින්නේ නිර්මාණශීලීත්වය මත. එය ස්වභාව ධර්මය විසින්ම ජනිත මෙවලම් උපයෝගී කරගෙන අප මානව වර්ගයාගේ අනාගත උන්නතිය උදෙසාම ප්‍රතිනිර්මාණය කරන්නට දරණ ප්‍රයත්නය. රටක් ලෙස ජාතියක් ලෙස අප ඉදිරියේ ඇති අප ජයගත යුතුම අභියෝගේ නම් මේ ගෝලීය තාක්ෂණය සමඟ අනුගතවීමට අප ගත කරන කාලයයි.